මනේ වැඩේ දාලා ඉසුරු කියනවා අන්න තවත් දෙද මේක නෙමෙයි අර නෝනාගේ අතේ පොල්ලක් තිබ්බනම් දෙකක් නෑ මම මහුන් 8ක් විතර කාලා ගෙදර යන්නේ 200ට මිදි කාලා දැන් ඉන්නේ අය රවණකොට කෑලි 48ක් වැය වෙනවා 12යි hina වෙනකොට වැය වෙන්නේ අර ළඟ ඉන්න නෝනා කියනවා ඒකනේ බං උඹට මං කිව්වේ 200ට මිදි කන්නද කටහානෙට පියන්තේ නෝනා එනම් මෙන්න රුපියල් හරියටම 44000යි ඉසුරුට ඈවරයි ඉසුරු අන්න තව 2000ක්ම වැඩි කරලා ගන්නවා කීවා මේ දෙක අතින් උසසලා ධම්මිකානෝ නමොනවද කියන්නේ බලලා වැඩේ දෙනවා නැත්නම් මම ආවර කරලා ඉසුරුගේ පැත්තට මලු දෙක යන්න හදනවා ගන්න ඉතින් එයක් අන්න මාන බලනවා රුපියල් 44000යි එහෙනම් මෙන්න 44000යි ඔයා කෑවදර හොරව පතන්න ගෙනාව ගුලියක් වම් මට හොරේ මේ හිටපු ගමන් මේ අර හොරව පතන්නේ ගුලියක් කාලා රුපියල් 44000යි ඉසුරුට ඈවරයි එහෙනම් ඉසුරුට 46000යි ධම්මිකා නෝනා කියනවා රුපියල් 46000 ලිතුලිද මලා සොරි දෙයියනේ ලිතුලිට තියලා හිතලා හොරෝ පතා ගුලිකන් ලිතුලිලා නේද ගෙනාවේ ලිතුලි සිදුමිද නෑ ලිතුලි කියනවා හොරෝ පතානේ ගුලි කාලා මේ අයට වෙච්ච දේ දැකලා අපිට කාලා මොනම වෙයිද දන්නේ එහෙනම් මෙන්න 46000යි ලිතුලි කියනවා රුපියල් 46000යි මේකෙන් ගුලිය අපේ ටීචර්ලාටත් දෙමුද දහම් පාසලේ මොකද කියන්නේ අපේ ධම්මිකා නෝනා එහෙනම් මෙන්න ලිතුලිට 46000යි අන්න 4000කින් වැඩි කළා ලංසුව. හරි මම 5000 දක්වා දීලානේ දෙන්නේ chance එක. ගහන්න පුඩියක් සද්දෙට. ලංසුව 4000යි. ගාන 50000යි. එයා බැලුවා මූ දැන් 5000 දක්වා වැඩි කරගන්න කියලා සෑහෙන වෙලාවක් වෙනවා. ගහන්නෙම ඔක්කොම ලකුණු 2 3 පාරවල්. ගැව්වා 6 පාරක්. අර්ධ සතකය වාර්තා කරනවා 4 පාරකින් 50000යි මල්ලී සුපුන්ද බලන්න කවුද කියලා බලන්න චුට්ටක් කෙනා චුට්ටක් හොයාගන්න වැඩේ සුපන් කීවේ සුපුන් ගහන්නේ පවර් ප්ලේ අවස්ථාවන් වලදී විතරයි මෙන්න සුපුන් ආරම්භක ඕවර් 5 ගැහුවා වගේම අවසන් පවර් ප්ලේ ඕවර් එක ගහන්න හදනකොට 50000යි දැන් ලංසු 4000යි දෙනවා නම් 4000ට වැඩියෙන් දෙන්න ඕනේ ආයේ මෙතනින් එහාට මගේ 5000 10000 එහෙම නෑ ඕන විදියට ලංසු වැඩි කරන්න පුළුවන් වැඩේ අවසන් වෙනකල් එහෙමනම් මෙන්න සුපුන්ට රුපියල් 50000යි අයියා 4000 ගත්ත නේද අයියා හරි රුපියල් 4000යි සුපුන්ට 50000යි එළවලු වට්ටියයි පළතුරු වට්ටියයි මල්ලි අතනින් තව මොකක් හරි අර ලිතුලි මිතුලි දීප එකක් ගේන්නකෝ ඒකෙන් අනිත් පැත්තේ කෙනාටත් අපි මොකක් හරි විදුලි භාණ්ඩයක් මතක් වෙන්න නේද අද මේ ලස්සන වැඩේට දීපු සපෝට් එක වෙනුවෙන් ගන්නකෝ මොකක් හරි එකක් එහෙනම් මෙන්න 50000යි සුපුන්ට ඈවරයි ලංසු 4000යි සුපුන්ට 50000යි දෑවරයි එළවලු වට්ටියයි පළතුරු වට්ටියයි රුපියල් 50000යි ඈවර 3යි දෑවර 2යි ගහන්න හයියෙන් අපුඩියක් රුපියල් 50000යි අපි කාගෙද පියන්ත මහත්තයාගේ නෝනටත් මල්ලි මිදි ගෙඩියක් දෙන්න ඉවර කරන්න දන්නේ එහෙනම් මල්ලි ධම්මිකා නෝනා අපි වැඩේ අවසන් කරනවා ධම්මිකා නෝනා මෙහෙම කිව්වා ආයේ ඉවරම තමයි එහෙනම් මෙන්න අපි වැඩේ අවසන් කරනවා සුපුන්ට මන් දන්නවා දැන් මේක සුපුන් ගත්තත් මොකක් හරි ධම්මිකා නෝනාට එයාගේ අතින් උපහාරයක් කරයි කියලා හිතෙනවා
මොකද අර මල් වට්ටියක් වෙන්දේසියක් පන්සලේ ලොකු පින්කමක් දෙපැත්තට වෙලා කාමරාගෙන අවසානයේ හැමෝම එකට එකතු වෙලා තමයි මල් වට්ටිය පූජා කළේ. ඒ නිසා සුපුන් කියන්නේ මේ මිදි කණ්ඩවත් මේ එළවලු කණ්ඩවත් නෙමේ. අපේ ගමේ කොල්ලෝ ටික එකතු වෙලා අපේ දහම් පාසලේ දරුවෝ ටික කරන මේ වැඩේ අවුරුදු 40කින් දහම් පාසලේ ළමයි ටික හින්දා අපි සල්පිලක් බලනවා. ඒ දැනෙන සතුට, ඒ දුන්නු සතුට වෙනුවෙන් සුපුන්ලා අපේ ධම්මිකා නෝනලා ප්‍රියන්ත නෝනලා එතකොට මේ නෝනලා නේද බණලොට්ටියට 5000ක් දීලා අනේ සමාවෙන්න ඉතින් ඒව මේව කීවට ඒ නිසා හැමෝම මේකට දායක වුණේ පන්සලේ වැඩේ නිසා මෙන්න සුපුන්ට 55යි ධම්මිකා නෝනා කියනවා ලංසුව 5000යි අන්න මෙතන ඉඳන් 5000ක් අදිමින් ධම්මිකා නෝනා කෑගද ගහලා පළතුරු බඳුන ගිතින් ගන්නවා කියන ගමන් 5000ක් ඇතලන් ඔව්ව ධම්මිකා නෝනට වැඩන්නේ නෑ ඒකේ පොමෝ කරේ ඉලෙක්ට්‍රික් බඩුවක් ගන්නකො ඒක අනිත් පැත්තට ඔයා දීලා යවන්න හදන්නේ කට්ටිය කොහේ හරි කෑවට ඈ අන්න මොකද ඒක කියලා දැන් 61000ක් යයි ගන්න වැඩි කරවලා සුපුන් ගන්නවා කීවා පළතුරු මිල දීලා සුපුන් ගන්නවා කීවා මිල මද වැඩි කරලා බලන්න 6000ක් ලංසුව නේද කියනවා මට සුපුන් ගැහුවා 6 එකක් දාපු ඉතින් බෝලෙට සුපුන් ඔයා හරි වටිනවා දහම් පාසලට නද එහෙනම් මේ වට්ටි දෙකම දෙන්නම් මම ඔයාට අර මාමා ගිහිල්ලා කියනවා ඔයා කියන්නේ අර අනම්මනම් කිව්වට ගණන් ගන්න එපා මං හිත මිලිච්චක් ගෙනත් දෙන්නම් කියලා රුපියල් 61000යි සුපුන්ට දැන් ලංසුව 6000යි මේ මල්ලි අර කාඩ් එක දාන්න මොකක්වත් නැද්ද ලාච්චුවක් වතාන් අරක් අහනවා ඈ කාඩ් එක නිකන් බෑ රහස්‍ය අංකෙත් එක්ක ගන්න ඕනේ ඈ පින් එකත් එක්ක මේගොල්ලෝ දන්නවා ඒව ගනුදෙනු කරන හැටි ඒ නිසා මේ අක්ක අහනවා කාඩ් එකට බැයිද ඈ ටවුන් එකේ නැද්ද මල්ලි මේ ළඟ පාර ATM එක එහෙනම් අපි මෙහෙම ප්‍රසාහයෝගයක් දෙමු රහස්‍ය අංකේ හොයාගෙන සමිතියෙන් ගිහිල්ලා සල්ලි ගෙනත් දෙමු ඈ මොකද ධම්මිකා නෝන කියන්නේ දැන් ලංසුව 6000යි දෙනවා නම් ඊළඟ කෙනා 6000ට වැඩි කීයක් හරි දෙන්න ඕනේ එවනම් මෙන්න සුපුන්ට 61000යි පළතුරු බඳුනයි එළවලු බඳුනයි ඈවරයි සුපුන්ට 61000යි ගහන්න පුඩියක් දෑවරයි සුපුන්ට දෑවරයි ගාන 61000යි ඈවර 3යි දෑවර 2යි මෙන්න සුපුන්ට මගේ මල්ලි ගන්නකො එහෙනම් ওই වට්ටි දෙක අතට එන්න අර නෝනට දෙන්නකො එක වට්ටියක් අන්න අර නෝනට දෙන්නකො එළවලු වට්ටිය මොකද කුස්සියේ ජීවිතේ නේද ඒ නිසා වට්ටිය දෙන්නකො අතට හරි දෙන්න එකක් දෙන්න යාගේ අතට අනිත් නෝනට මේ වට්ටිය දෙන්නකො රයිට් දෙන්නකො මේ අනිත් එක කරන්න මේ වට්ටිය හරි එන්න ඔයාලගේ ජීවිතේ ඕක ඉතින් හැමදාම අනාගතේ හුරුවන වට්ටියනේ එළවලු වට්ටිය නේද ඒ නිසා එහෙනම් මල්ලි දෙන්න යන්නකො ඉස්සරහට හරි ජීවිතේ හරි අර පැත්ත බලා ගන්න මගේ දිහා නෙමෙයි එහෙනම් මෙන්න මල්ලි අද එළවලු මම එතන කුතු ටිකලා දෙන්න එකක් තාක් විදා ගන්න ගියේ පොර හිමීට ඈ නංගි ඇවිල්ලා මේ මගේ එකේ ඉතින් මේකේ මඤ්ඤො කපතල දිහින්නේ ඔකෙන් දොඩම් ගෙඩියක්වත් දාගන්න තාක්කුවට කියලා එහෙනම් මෙන්න රුපියල් 61000යි ධම්මිකක්කේ එහෙනම් අපි වැඩි අවසන් කරන්න හදනකොට රුපියල් 61000යි සුපුන්ට ගහන්න හයියෙන් අප්පුඩියක් සද්දෙට හැමෝම රුපියල් 61000යි ධම්මිකා නෝනත් හයියෙන් අප්පුඩියක් ගැහුවා සුපුන් මල්ලි එන්නකො හිමින් මේ පැත්තෙන් චුට්ටක් ඉස්සරහට ඔයාගේ යාළුවෙකුත් එක්ක රුපියල් 61000යි සුපුන්ට
දෑවර 3යි රුපියල් 61000යි සුපුන්ට දෑවර 2යි ගහන්න මල්ලි අප්පුඩියක් සුපුන්ට හයියෙන් සද්දෙට එහෙනම් ධම්මිකා නෝනා මෙන්න වැඩේ අවසන් කරනවා ඔයත් පොඩ්ඩක් එන්නකෝ ඉස්සරහට ධම්මිකා නෝනා මෙහෙන් එන්නකෝ මෙන්න ඔයාලා මේ එළදොළු පළතුරු කන්න මේ දොළ දුකක් තිබුණේ නැහැ මේ පන්සලේ වැඩේ කොල්ලගේ මේ එන්න ඔයාගේ අතින් දෙන්න ධම්මිකා නෝනා එන්න එහෙනම් මෙන්න වැඩේ අවසන් කරන්න හදනකොට අද ඔන්න සුපුන් මල්ලි එන්න අලන ධම්මිකා නෝනාලා හරි සතුටින් මේ ලස්සන වැඩේ ගමේ නේද ධම්මිකා නෝනා දහම් පාසලේ ළමයි ටික මං හිතන්නේ ඔබතුමී දැකලා තියෙනවද සල්පිලක් මෑත ඉතිහාසයේ දැකලා තියෙනවද හරි ඒගොල්ලෝ වැඩි හිටියු නමුත් අවුරුදු 40කින් විතර දැකපු ලස්සන වැඩක් මේක එහෙනම් මල්ලි ඕහෝ බුද්ධම් හෝ තව තුන්නේ වර කිව්වේ නෑ ඉතුරුට මල පැනලා ආන්ගරෙන් 11000ක්වත් දැම්මොත් එහෙම ඔක්කොම ආපහු හිටපු දැන් වලට ඒ නිසා මෙන්න මල්ලි අවසානයේ එහෙනම් සුපුන්ටයි අපේ කවුද මේ මල්ලි ඉසුරුත් ඉන්නවා ප්‍රියන්තත් ඉන්නවා එතකොට මේ වැඩේ නංගලා උඩටම ගත්ත ප්‍රියන්ත එක එක දාලා මැදපෙළ ශක්තිමත් කළේ ප්‍රියන්ත නේද මැදපෙළ ශක්තිමත් කළේ ප්‍රියන්ත ඒක තමයි ආරම්භයේ සිට 7 වෙනි කඩුල්ල දක්වා මැදපෙළ ප්‍රියන්ත ශක්තිමත් කරනකොට අතන අපේ දිලීපත් හොඳ හයියක් දුන්නා 5 වෙනි බැට්මන් හැටියට මේ 61000 යන ගමන් මගේ ඒ නිසා හැම දෙනාගේම ප්‍රේක්ෂක ඔබගේ ලැබුණු අප්පුඩියක් මේ මැච් එකට ගොඩක් වටිනවා එහෙමනම් මල්ලියේ ඒ ලැජ්ජ නැද්ද බං අනුන්ගේව බඩ බෙදගෙන ඉන්නේ මේ අක්කට දින්නේ අමදහද ලන්දු පොඩ්ඩක් ඉන්න අය වතුර ටිකක් බොනකන් මට ටිකක් වතුර පොඩ්ඩක් දෙනවද මල්ලියේ මෙන්න නෑ යන්න බා ඔයාලා දෙන්නගේ අතින් ධම්මිකක් අර දෙමු අපි මල්ලියේ මෙන්න ලංසුව 9000යි ගාන 70000යි හෝ ධම්මිකා නෝනා මෙහෙ ඉන්න ආය ආපේ තරම් මෙය ධම්මිකා බලනවා කවුදියකෝ ඒ හයේ පාර ගහව පිටින්න එහෙනම් මල්ලියේ රුපියල් 70000යි ලංසුව 9000යි ඔන්න ධම්මිකා නෝනා අපේ සුපුන් මල්ලිට දෙන්න මෙතෙන් ආවට පළතුරු වට්ටිය මෙන්න සුපුන්ගේ අතින් ධම්මිකා නෝනාට දෙන්න හදන වෙලාව පළතුරු වට්ටියයි එළවලු වට්ටියයි කමක් නෑ මල්ලියේ ඒ නිසා මෙන්න අද ගහන්න ධම්මිකා අක්කට හයියෙන් අප්පුඩියක් සද්දෙට හැමෝම ලංසුව 9000යි ගාන 70000යි මල්ලි ඉලෙක්ට්‍රික් බඩු දෙකක් තියෙනවා කියව නේද ආන් අර බකට් එක අයින් කරන්නකෝ ආන් අරක වෙන එකක් ගන්න මල්ලි නිකන් මොකක් හරි ටිකක් ආන් අර වගේ එකක් එහෙනම් ධම්මිකා නෝනා එහෙමද ධම්මිකාගේ වටේ හිටපු කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා පන්සලේ වැඩේ හින්දා කොමඩු කැපල් දොඩන්නන් නැතත් කමක් නැහැ අනේ දහම් පාසලේ හර්ෂණී මහත්මිය අවසානයේ දුන්න ධම්මිකා නෝනාට සුපිරි ගැම්මක් ඈ සුපුන් මල්ලි බලන්නකො හැමෝම ආදරින් hina වෙලා ඉන්න වෙලාවේ එහෙනම් සුපුන් මල්ලි ගන්නකො මේ එළවලු වට්ටියයි පළතුරු වට්ටියයි සුපුන් මල්ලිගේ යාළුවෝ දෙන්න මෙහෙන සුපුන් එන්න රත්තරන් එහෙනම් මෙන්න 7000යි අරගෙන ඔයාලා දෙන්නගේ අතින් අපි අර දෙන්නගේ අතර දෙමු මල කෙලියයි නේද ඒ දෙන්නගේ අතින් ගන්න ඇවිල්ලා මාර ෆීන් එකක් අපිට උනේ ඒ නිසා කට්ටිය දැන් කියනදී සාඩිය නම් මේක කොහෙන් හොයාගෙන ආවද මන් දන්නේ නේද හරි එහෙනම් මේ මල්ලි සුපුන් මල්ලි අපි වැඩේ අවසන් කරනවා හයියෙන් අප්පුඩියක් ගහන්නකො කට්ටිය සද්දෙට රුපියල් 70000යි මෙන්න එන්න සුපුන් මල්ලියේ ධම්මිකා අක්කටයි හර්ෂණී අක්කගේ අතටයි වට්ටි දෙක දෙනකොට හයියෙන් ගහන්න අප්පුඩියක් පන්සලේ වැඩේ ඈවර 3යි ඕහෝ යන්නේ පතාව මං අන්තිම එක කිව්වේ නැහැ තව අන්තිම එක කිව්වෙත් නැහැ දුන්නට රුපියල් 70000යි දෑවරයි ගහන්න තවත් හයියෙන් අප්පුඩියක් ඈවර 3යි දෑවර 2යි 9000යි 70000යි තුන් ඈවරයි right පුතේ කෝ තව මොකද්ද ගෙනාවේ right පොඩ්ඩක් ඉන්න ඔයා ඉන්න පුතේ ඔයා ගන්නකො මල්ලි අර තව මොකද්ද තියෙන ඉලෙක්ට්‍රික් භාණ්ඩයක් කො මොකද්ද තියෙන්නේ අන්න right ඕක දෙන්න මේ ධම්මිකක්ගේ මේක චුට්ටක් තනිය අතින් ගන්නකො ඔයා සුපුන් මල්ලි මෙන්න සතර සුපුන් එන්න හරි සුපුන්ගේ අතට දෙන්නකො අර පැත්තෙන් ඔයා හිතකම හීටර් ජොග්ගුනේ ගහන්න මල්ලි අප්පුඩියක්
රයිට්. බොහොම වටිනවා. දැන් සුපුන් ගන්න මේ හීටර් ජොග්ගුව. එහෙනම් මෙන්න සුපුන් ගියදින් නේද? මෙහෙම තමයි වෙන්න ඕනේ ජීවිතේ. නේද? අපි නේද? සතුටු වෙන්න තමයි අතේ තියෙන දෙන්නකෝ එහෙනම් ධම්මිකක් අර. එහෙනම් අප්පුඩියක් ගහන්න. බොහොම ස්තුතියි. ඔන්න පුළුවන් නම් ඔයාට ඔය වට්ටි අරගෙන ගිහිල්ලා කුස්සියේ පැත්තට පැපෝල් ගෙඩිය, කොමඩු ගෙඩිය, අන්නාසි ගෙඩිය, ඇපල් ගෙඩිය කපන්න. ඇපල් ගෙඩිය සාමාන්‍යයෙන් කෑලියක් මේ 25කට විතර එක ඇපල් ගෙඩියක් කපන්න. එතකොට පැපෝල් ගෙඩිය කපන්න ඕනේ කෑලි ගන්න දන්නවනේ. ඒකල වට්ටි එක දාගෙන ඇවිල්ලා මේගොල්ලන්ට අපි එකේ කල්ලමු. නේද? බැරි වෙලාවට අර කැකිරි පිපින් එහෙම කපාන දාන්න ඉන්න බෑ. හරි එහෙනම් අයියෙන් තවත් අප්පුඩියක් ගහන්න. පළතුරු බඳුන 70000යි. අද ඒ විදිහට වැඩේ අවසන් වෙද්දී එවනම් අපි දැන් ලස්සන තවත් මොකද්ද මල්ලි? ඔන්න බඩ අල්ලගෙන අපේ වගේ නෙමෙයි මේවට